යන්න එපා ලියන්න වගේ ඉන්න. ලියන්න වගේ ඉන්න. එහෙම පොලිස් නිලධාරීන්ට සල්ලි දෙනවද? ඒක අකැපයි. ඒක සම්පූර්ණ වැරදි. ඒ පෞසිද්ධ වෙන දෙයක් ඒක. මේ අපිට සල්ලි දෙන්න එපා. සිල්වා. දැන් ඒතකොට අද අපි මෙතන තමයි බලන්නේ නේ. මේ රාජල් මහත්තයා. ඔන්න අදනම් මිනිස්සු නිදහස් කරන්න හදන්න එපා. හොඳයි? මේ හොඳට බලන් ඉන්න මෙතන මොකද්ද වෙන්නේ කියලා. ඈ? හරි. සිල්වා මේකනේ දැන් මට තාම මේක හුරු නෑ. මම අලුත්නේ ට්‍රැෆික් වලට. ඒකයි. අල්ල කැපුවා. ආවද කැපි? කොහෙද කැපි? අර වාහනකාරයා ඉර කැපුවා. මේ අත දාන්න. පුදු වෙනත් එක අත දාන්න. ඒකනේ. අයියෝ මත දැම්මම වාහන නතර කරයිද? ගෑනු ළමයන් නිකන් හරියට බස් එකට අත දාන්න වගේ. එහෙම නෙවෙයි විසිල් එක ගහලා අත දාන්න. විසිල් එක ගහන ගමන් අත දාන්න. අත දාන්න. පුරුදු වෙන්නත් මම දාන්න. නේ? අපි නිකන් පුරුදු වෙන්න එකක් කරලා පෙන්නන්නකෝ. වාහන ඕනේ. අයියෝ හැම නෙවෙයි පීප්. අන්න හරි. අන්න කැපුවා. ඒ සිල්වා වාහත දාන්න මම පීමින්න. අන්න කොහෙ වෙන්නේ කපල. ඒ දන්නේ නැවතුයි සර්නේ. අපි මේ තමුසලාගේ දුක සැප හොයන්න නතර කරේ. ඒක නම් හොඳයි සර්. අපි නම් මේ දවස්වල බොහොම අමාරුවෙන් ජීවිතේ ගැට ගහ ගන්නවා සර්. සර්ලට කොහොමද දන්නේ? අපි නම් මේ දවස්වල තනීර කපන ඩ්‍රයිවර්ස්ලා නතර කරනවා. ඒක නම් හොඳයි සර්. ඔය පාරවල් වල මැද්දේ තියෙන තනීර, ඩබල් ඉර දැකලා තියෙනවද? ඔව් සර්. ඒවා මෙහෙනම් වැඩිය නෑ. ඕවා තියෙන්නේ අනුරාධපුර පොළොන්නරු පැත්තේනේ සර්. එතකොට අර ඈත වංගුවේ පේන තනීර ඒක දැක්කද? අර වංගුව? ඔව්. ඈත පේන වංගුව? ඔය දැන් අර මහත්තයා එනකොට කපාගෙන ආවේ. වෙන්න බෑ සර්. වෙන කවුරු හරි වෙන්න. මේ තොත්ත බබා වෙන්නේ නැතුව ලයිසන් ටික අරන් එනවා කතා කරන්න නම්. යනවා. සිල්වා දැන් මේක අපි ලියද්දී මෙතන දිනේ නේද? ලියන්න එපා ලියන්න වගේ ඉන්න.